ගත වූ මාස 3 තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකක්ද වුනේ? ලංකාවේ ක්‍රිකට් වල ගෝල්ඩන් era එක විදියට හඳුන්වන්න පුළුවන් කාලේ තමයි 1995 ඉඳන් 2015 කියන්නේ. 70 80 වගේ දශකවල ඉපදුණු ක්‍රිකට් ෆෑන්ස්ලා නම් මේ කතාව හොඳටම දන්නවා. හැබැයි දැන් නම් ක්‍රිකට් වලින් අපි ඉන්නේ ඒ තරම්ම සතුටුදායක තත්ත්වයක නෙවෙයි. ඇත්තටම 2015න් පස්සේ වගේ අපිට මොකක්ද වුනේ? ආපහු කවදාවත් අපිට ඉස්සර තිබුණු ක්‍රිකට් එකට යන්න බැරි වෙයි. දැන් ඒ වගේ ලෙජෙන්ඩරි ප්ලේයර්ස්ලා නැද්ද? පහුගිය මාස 3 ඇතුලේ අපේ ටීම් එක ප්ලේ කරපු විදිය ගැන පොඩි ඇනලිසිස් එකක් කරන ගමන් අද කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. ජූලි 5 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 30 වෙනිදා වෙනකන් 2025 මේ මාස 3ක කාල සීමාව ඇතුලේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු තරඟ ටික ගැන කතා කරනවා නම් මුලින්ම එන්නේ අපේ බංගලාදේශ එක ගහපු ටුවර්නමන්ට් එක. මේක ODI මැචස් 3කින් සහ T20 3කින් සමන්විත වුණා. මේකෙන් ODI සීරීස් එක 2-1 විදියට ලංකාව ජය ගන්නවා. ඇත්තටම මේ ODI 3 ඇතුලේ පේන්න තිබුණු විශේෂතම දෙයක් තමයි චරිත් අසලංකගේ කැප්ටන්සි එක සහ සීනියර් ප්ලේයර්ස්ලාගේ රෙස්පොන්සිබිලිටි එක. ඒ වගේම මේ මැචස් 3ම ඕපනිං බැට්ස්මන් කෙනෙක් විදියට කුසල් මෙන්ඩිස් තමන්ගේ ඩියුටි එක හරියටම ටීම් එක වෙනුවෙන් කරලා දීපු බවක් පේන්න තිබුණා. පළවෙනි මැච් එකේ ලකුණු 45ක් සහ අනිත් මැචස් දෙකේම හාෆ් සෙන්චරීස් දෙකකුත් එක්ක මුළු ලකුණු 225ක් රැස් කරන්න කුසල් සමත් වෙනවා. ඒ වගේම මිඩල් ඕඩර් එකේ ප්ලේ කරපු චරිත අසලංකත් සෙන්චරි එකක් සහ හාෆ් සෙන්චරි එකක් එක්ක හොඳ රිදම් එකක ප්ලේ කරනවා පේන්න තිබුණා. බෝලිං සයිඩ් එක ගත්තොත් අසිත ෆර්නෑන්ඩෝගේ පන්දු යැවීම ගොඩක් හොඳ මට්ටමක තිබුණා. බංග්ලාදේශ වලට හොඳ ඕපනිං පාර්ට්නර්ෂිප් එකකට යන්න මැචස් 3ේම අසිතගෙන් chance එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් ODI වල ලොකුවට වැඩ පෙන්නන්නේ නැති වලින්දුත් මේ මැචස් 3ේම වගේ කඩළු අතර හිටිය බවක් පේන්න තිබුණා. ඊළඟට එන්නේ තරඟ 3ක් තිබුණු T20 මැචස් ටික. මේකෙන් නම් අපි 1-2ක් විදියට බංග්ලාදේශයට පරදිනවා. ඇත්තටම මේක ඒෂියා කප් එකට කලින් ලැබුණු වෝර්නිං සයින් එකක් විදියට හඳුන්වන්නත් පුළුවන්. ෆස්ට් මැච් එකේ ගත්ත විනිං ස්ටාර්ට් එක අනිත් මැචස් එකේ තියාගන්න අපිට පුළුවන් කමක් ලැබුණේ නැහැ. පැතුම් නිසංක මැචස් 3ේම තමන්ගේ රෝල් එක හරියට ප්ලේ කරත් අනිත් සයිඩ් එකෙන් ඒකට සපෝට් එකක් දෙන්න ෆස්ට් මැච් එකේ ඇරුණම කාටවත්ම බැරි වෙනවා. බෝලිං සයිඩ් එකෙන් ගත්තත් කාටවත්ම ලොකු වෙනසක් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඊළඟට තිබුණේ සිම්බාබ්වේ ටෝ එක. මේක නම් ODI එක 2.0ක් සහ T20 එක 2-1ක් විදියට මුළු සීරීස් එකම දිනන්න අපිට පුළුවන් වුණා. කලින් සීරීස් එකේදී සිද්ධ වුණු වැරදි හදාගෙන ප්ලේ කරපු බවක් පේන්න තිබුණා. මේක තමයි 2019න් පස්සේ අපි විදේශ රටකදී ODI සීරීස් එකක් දිනපු පළවෙනි පාර. ඒකෙන් ටීම් එකට හොඳ විනිං කොන්ෆිඩන්ස් එකක් ලැබුණත් ඒෂියා කප් එකට යද්දී ඒ කොන්ෆිඩන්ස් එකට මොකද වුනේ කියන එක තමයි අපිට පේන්න තිබුණු ලොකුම ගැටලුව. අන්තිමට අපි ප්ලේ කරපු ඒෂියා කප් එක ගැන කතා කරනවා නම් කණ්ඩායමක් විදියට මිස්ටේක්ස් ගොඩක් අපි අතින් සිද්ධ වුණා. අපි මුල්ම මැචස් 3 ගොඩක් හොඳ කොන්ෆිඩන්ස් එකක් එක්ක ප්ලේ කළත් පස්සේ ප්ලේ කරපු මැචස් වලට යද්දී කලින් තිබුණු ඒ කොන්ෆිඩන්ස් එකයි විනිං රිදම් එකයි බලා ගන්න පුළුවන් වුණේ නැහැ. අපේ ටීම් එක පහුගිය අවුරුදු ටික ගත්තම මේ ඉෂුව එක සෑහෙන්න පේන්න තිබුණා. මුල් ටික හොඳට ප්ලේ කරනවා, හැබැයි පස්සේ ඒ විනිං රිදම් එක කන්ටිනියු කරන්න යන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ මුල් ටිකේ දින්නහම ඊළඟ මැචස් ගැන වැඩිය කෑ නොකර සෙල්ලම් කරන නිසාදෝ කියලා පොඩි කසුකුසුවකුත් ක්‍රිකට් ෆෑන්ස්ලා අතර තියෙනවා. කොහොම හරි ඒෂියා කප් එකේ ක්‍රීඩා කරපු තරඟ පහෙන් අපිට දිනන්න පුළුවන් උනේ තරඟ 3ක් විතරයි. ඒකත් හොංකොං, ඇෆ්ගනිස්තානයට සහ බංග්ලාදේශයට. සුපර් 4 වල තිබුණු බංග්ලාදේශ්, පාකිස්තාන් සහ ඉන්දියා කියන මැචස් 3ම අපි පරාජයට පත් වුණා. අන්තිමට කොහොම හරි සුපර් 4 ස්ටේජ් එකෙන් එළියට විසි වෙලා ආපහු ගෙදර එන්න තමයි ලංකාවට සිද්ධ වුණේ. මේ සීරීස් එක පුරාවටම චරිත අසලංකගේ කැප්ටන්සි එකත් එච්චර හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඇත්තටම කැප්ටන් කෙනෙක් විදියට මීට වඩා ටිකක් ස්ට්‍රැටජික් වෙන්න ඕනේ. ප්ලේයර්ස්ලාව යූස් කරද්දි වගේම ටීම් එක ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරද්දි චරිත් මීට වඩා සැලකිරීමක් වෙන්න අවශ්‍යයි. හැබැයි ඉතින් අපි එහෙම කිව්වට ලක්ෂ ගාණක් මිනිස්සු Taman දිහා බලන් ඉද්දි ග්‍රවුන්ඩ් එක මැද්දේ ප්ලේ කරන ප්ලේයර්ස්ලාට දැනෙන පීඩනය දන්නේ
ඒ කට්ටිය විතරනේ. කොහොම වුණත් චරිත අසලංකට නායකයෙක් ළඟ තියෙන්න ඕන ගොඩක් දේවල් ඇත්තටම තියෙනවා. එයා තව ටිකක් උත්සාහ කළොත් ලංකාවේ ක්‍රිකට් එක මීට වඩා උඩ ලෙවල් එකකට ගෙනියන්න පුළුවන් කියන එක තමයි අපේ නම අදහස. ඒෂියා කප් එකේදී අපි අන්තිම මැචස් තුන පැරදුනත් ඉන්දියාවත් එක්ක ප්ලේ කරපු අන්තිම මැච් එක ටිකක් ස්පෙෂල් එකක්. ඉන්දියාවට හොඳ තරගයක් දීලා අන්තිමට සුපර් ඕවර් එකක් දක්වාම තරගය අපේ කොල්ලෝ ගෙනාවා. මේ මැච් එකේ ප්ලේයර් ඔෆ් ද මැච් බවට පත් වුණු පැතුම් නිස්සංක ගැනීම කාලෙකට පස්සේ අපිට ආපහු අපේ ක්‍රිකට් වල ගෝල්ඩන් ඊරා එක මතක් කරලා දීපු ඉතාම විශිෂ්ට ඉනිමක් වුණා. පන්දු 58කදී ලකුණු 107ක් රැස් කරන්න පැතුම් සමත් වුණා. ඒ වගේම කුසල් පෙරේරත් මේ තරගයේදී පන්දු 32කට ලකුණු 58ක් විදියට ඉතාම හොඳ ප්ලේ එකක් කළා. හැබැයි අනිත් පිටිකරුවෝ කාටවත් ඒ රිදම් එකට ප්ලේ කරගන්න බැරි වුණු නිසා අපිට තරගය දිනා ගන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. සුපර් එක නම් ඇත්තටම කිසිම විදිහකට අනුමත කරන්න බැරි විදියට තමයි සෙල්ලම් කළේ. විකට්ස් දෙකම ගිහිල්ලත් අපිට ගහන්න පුළුවන් වෙන්නේ ලකුණු දෙකක් විතරයි. ඒ වෙලාවේ හොඳටම ෆෝම් එකේ හිටපු පැතුම්ට ඉන්ජරි එකක් නිසා ප්ලේ කරන්න බැරි වුණත් කුසල් මෙන්ඩිස්ව වගේ ඒ වෙනුවට එව්වනම් තත්ත්වය මීට වඩා හොඳ අතට හැරෙන්න තිබුණා කියලා අපිට හිතෙනවා. මේ තරගේ පොසිටිව් පැත්ත ගැන හිතනවා නම් පැතුම් නිස්සංකගේ සෙන්චරිය එක අපේ ටොප් ඕඩර් එකේ වර්ල්ඩ් ක්ලාස් පොටෙන්ෂල් එක ආපහු පාරක් අපිට තහවුරු කළා. හැබැයි පැතුම් සහ කුසල් පෙරේරා ලබා දුන් 100+ ඕපනින් පාර්ට්නර්ෂිප් එකෙන් පස්සේ කණ්ඩායමේ මැද පෙළට ෆයිනල් පුෂ් එක දෙන්න බැරි වෙනවා. 134 විකට් දෙකේ ඉඳන් මැච් එක ටයි වෙන තැනට වෙනකන් ඇදගෙන යන්න සිද්ධ වුණේ චරිත අසලංකගේ සහ දසුන් ශානක ඇතුළු මැද පෙළේ ක්‍රීඩකයින්ට ප්‍රෙෂර් එක දරා ගන්න බැරි වීම නිසා කියලා තමයි පේන්න තිබුණේ. හරි, මම අර වීඩියෝ එක පටන් ගද්දීම ප්‍රශ්නයක් ඇහුවනේ. ආපහු කවදාවත් අපිට ඉස්සර තිබුණු ක්‍රිකට් එකට යන්න බැරි වෙයිද? සහ දැන් ඒ වගේ ලෙජෙන්ඩරි ප්ලේයර්ස්ලා නැද්ද කියලා. ඇත්තටම අපේ ටීම් එකේ තියෙන්නේ ටැලන්ට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇතුම්, කුසල්, චරිත්, වනිඳු, චමීර, දසුන් ඇතුළු ටීම් එකේ හැම ප්ලේයර් කෙනෙකුටම වගේ වර්ල්ඩ් ක්ලාස් ටොප් ප්ලේයර්ස්ලා එක්ක කරට කර තරගයක් දෙන්න පුළුවන් හොඳ ටැලන්ට් එකක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්ටැලිටි එකේ සහ ගේම් ප්ලෑන් එකේ මිස ටැලන්ට් එකේ නෙමෙයි. එක මැච් එකකදී එක ප්ලේයර් කෙනෙක් විතරක් වැඩ පෙන්නවා කියලා ඇත්තටම ටීම් එකක් දිනවන්න අමාරුයි. මොකද ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් එකක්. ටීම් එකක් විදිහට හරි ප්ලෑන් එකක් එක්ක හොඳ විනිං මෙන්ටැලිටි එකකින් සෙල්ලම් කළොත් අපිට ආපහු අර්ජුන සංගා මහේල කාලේ තිබුණු ක්‍රිකට් එකක් බලා ගන්න පුළුවන් කියන තැන තමයි අපි නම් ඉන්නේ. ප්‍රෙෂර් හැන්ඩ්ලිං වල ඉඳලා හරියට රිස්ක් එක මැනේජ් කළත් හොඳ කොන්ෆිඩන්ස් එකක් එක්ක ප්ලේ කළොත් ඕනම තරගයක් දිනන්න පුළුවන් හොඳ ටැලන්ට් එකක් අපිට ඉන්නවා. මන් දන්නවා ඔයාලත් මේකට එකඟ වේවි කියලා. ඒ වගේම ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ කැප්ටන්සි එක මාරු නොකර ටික කාලයක් එක කැප්ටන් කෙනෙක් යටතේ හොඳ ටීම් එකක් ෆෝම් වෙනකම් කල් දීලා හිටියොත් ඊළඟට එන වර්ල්ඩ් කප් එක ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා තමයි අපි නම් කියන්නේ. කණ්ඩායමෙන් ටිකක් එළියට ගිහිලා කතා කරනවා නම් ප්‍රේක්ෂකයෝ විදියට අපිටත් ලොකු වගකීමක් තියෙනවා. එක තරගයක් දෙකක් පරාද වුණාම සෝෂල් මීඩියා ඇතුලේ ටීම් එකේ පළු යවන්නේ නැතුව ටිකක් ඉවසීමෙන් කටයුතු කළොත් ඒකෙනුත් ලොකු වෙනසක් වෙන්න හැකියාව තියෙනවා. මොකද ක්‍රිකට් කියන්නේ තනිකරම සංස්කෘතියක්. නිකම්ම ක්‍රීඩාවක් නෙමෙයි. හැබැයි ඇත්තටම ඉන්දියාව, පාකිස්තානය, බංගලදේශය වගේ ෆෑන්ස්ලා එක්ක ගත්තොත් අපේ ෆෑන්ස්ලා නම් රත්තරන් වගේ. එක දිගට පරදිද්දී සෝෂල් මීඩියා වල පොඩ්ඩක් කෑ ගැහුවට අපේ මිනිස්සු හැමදාම ටීම් එකත් එක්ක ඉන්නවා. ඉතින් ඒකට හරි සාධාරණයක් ඉෂ්ට කරන එක ප්ලේයර්ස්ලාගේ වගකීමක්. කොහොම හරි ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ කණ්ඩායමට ටැලන්ට් එක තියෙනවා. අවශ්‍ය වෙලා තියෙන්නේ විශ්වාසය සහ ස්ථාවරත්වය. ඉවසීමෙන් බලන්න. හොඳ කොන්ෆිඩන්ස් එකක් එක්ක වගකීමෙන් ප්ලේ කරනවා නම් ප්‍රේක්ෂකයෝ විදියට අපේ සහයෝගයක් තියෙනවා නම් ආපහු අපේ ක්‍රිකට් එක ඉස්සර තිබුණු ගෝල්ඩන් ඊරා එකට අරන් යන එක කරන්න බැරි දෙයක් නම් නෙමෙයි. ඔයාලා මොකද්ද හිතන්නේ ගැන? කමෙන්ට් එකක් දාන්න පල්ලේ. එහෙනම් මේ වගේම ක්‍රිකට් ලෝකයේ වැදගත් මාතෘකාවක් එක්ක ආපහු ඔයාලව හම්බ වෙන්න එනකම් හැමෝටම සුබ දවසක්.